මේ මම කියලා දෙන්න යන්නේ කොහොමද අපි EC2 ඉන්ස්ටන්ස් එකක් එහෙම නැත්නම් EC2 virtual server එකක් හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි AWS account එකක් හදාගන්න ඕනේ. ඉතින් AWS account එකක් හදාගන්න නම් අපි කෙලින්ම එකට්ටියගේ AWS කියන සයිට් එකට ලොග් වෙලා මම ඔයාලට එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. AWS account එකක් හදාගන්න එක ඔයා ක්‍රෙඩිට් කාඩ් ඉන්ෆර්මේෂන් දෙන්න. මොකද ඔයාට මුදල් අය වෙන්නේ නැහැ account එකක් හදලා ගන්න. මම ඔයාට මේකේ ෆ්‍රී මේ ඔක්කොම කරන්න කොහොමද කියලා දෙන්නම්. ඉතින් මේ EC2 එකක් හදාගන්නවට ඔයාට කිසිත්ම මුදලක් බෙදන් වෙන්නේ නැහැ. හරි. දැන් අපි EC2 instance එකක් හදාගන්න යනවා. අපි search bar එකේ EC2 කියලා type කරන්න ඕනේ. එතකොට මේ EC2 කියලා අපිට virtual server in the cloud කියලා පෙන්නනවා. අපි ඒක මම මෙතන මේ bookmark එක දාගත්තා මට ආයෙ නවතෙන්න ඕන හින්දා. ඊට පස්සේ මම ඒකට ක්ලික් කරනවා. ඊට පස්සේ මට මේ එකට්ටියගේ dash මේ information page එක තියෙනවා ඒ EC2 server කියන component එකේ. ඉතින් මම මේකේ ඕකව ඕනම වැඩිදුර කියවලා බලන්න පුළුවන් මේකේ තියෙන විස්තර. ඉතින් මේක මේ මම විස්තර කරන්න යන්නේ නැහැ මොකද ඔයාලට කරනකොට මේක තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. මම කරන්නේ මෙතන මේ launch instance කියන බටන් එක ඔබනවා. එතකොට මෙයා redirect වෙනවා. මෙන්න මේ කියන launching wizard එකක්. එහෙම නැත්නම් launch template එකට. ඉතින් ඔයා මෙතන තියෙන දැන් මම EC2 instance එක හදන්න යන්නේ විශේෂයෙන්ම මෙතනින් මම තෝරගන්නවා physical data center එක North Virginia US East කියන United States වල තියෙන physical data center එක මම choose කරගන්නවා. ඊට පස්සේ මම මගේ හදන server එකට virtual server මම නමක් දෙන්නම් my web server. හරි. ඊට පස්සේ දැන් මේක EC2 instance එකක් හදනකොට අපිට නිකන් ඒකට අපි install කරන්න ඕනේ operating system එකක්. ඉතින් මම ඒකට මෙතන දෙනවා Amazon Linux කියන operating system එක. ඒක මගේ free tier එක ඇතුලේ මට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එයා පාවිච්චි කරන්න පුළුවන් free tier limit ඔයාට free account එකක් කොහොමත් අවුරුද්දක් යනකම් මේක account එකක් හදපු ගමන්ම ඔයාට හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ මම යාගේ processor එක T2 Nano දෙන්න. එයා මේ free tier eligible කියලා ඔයාලට පෙන්නනවා මෙතන. ඊට පස්සේ මම මේකට username password මම ඕනේ නැහැ මේක නිකන් authentication නැතුව මම open කරන්න. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි අපි මේ EC2 එකක් හදනකොට එයාට අපි දෙන්න ඕනේ security group එකක්. ඒ කියන්නේ මෙයාගේ physical data center එක physical server එක මොකක් හරි network එකක් يعني කොහොමද network subnet network group එකක් ඇතුළේ يعني මේ මොන හරි ඒ වගේ කියන අපි ජාලයක් ඇතුළේ කොහොමද තියෙන මේ කියන servers. ඉතින් මේ server එක තියෙන ජාලය
එයාට ඉන්කමින් රික්වෙස්ට් එන්න පුළුවන් එයාගේ රික්වෙස්ට් නැත්නම් රෙස්පොන්ස් නැත්නම් රික්වෙස්ට් ආය යවන්න පුළුවන් එයාට. I think ඒ කියන්නේ ජාලය ඇතුළත මෙයාව අපි සිකියුරිටි ගෲප් එකකින් මෙයාව අයිසොලේට් කරනවා අනිත් කම්පියුටර්ස් නැත්නම් සර්වර්ස් වලින්. එහෙම තමයි අපි එයාට සිකියුරිටි එකක් දෙන්නේ. ඉතින් අපි සිකියුරිටි එක දෙන්න අපි මෙයාට සිකියුරිටි ගෲප් එකක් කියලා කියන එකට අපි. නැත්නම් මෙයාව අයිසොලේට් කරනවා ක්‍රියේට් සිකියුරිටි ගෲප්. මම තියෙන සිකියුරිටි ගෲප් එකක් නැතුව අලුත් සිකියුරිටි ගෲප් එකක් හදන්න මේකට සල්ලි යන්නේ නැහැ. I think මේ සිකියුරිටි ගෲප් එකේ කියන අපේ isolated environment එකට අපිට traffic එක නැත්නම් ඉන්ටර්නෙට් පිටින් එන පරිශීලකයන්ට මේකට ඇතුල් වෙන්න පුළුවන් රික්වෙස්ට් කරන්න පුළුවන් content. ඉතින් මම මේක allow HTTP traffic from the internet කියලා කියන්නේ incoming traffic එක okay කරනවා. ඊට පස්සේ HTTP එකක් කියලා කියන්නේ secure නැති HTTP content උත් මම okay කරනවා. SS traffic උත් දීලා තියෙන්නේ. හරි. දැන් මෙතන යා සිකියුරිටි ගෲප් එක සල්ලි එකට සල්ලි යන්නේ නැහැ. මේ automatically අපේ සර්වර් එකට දැනට process එකක් විතරයි දැන් අපි මෙතන උඩදී configure කරේ. මෙතන T2 දැන් අපි මෙයාට දෙන්න ඕනේ hard drive එක. නැත්නම් මෙයාගේ data ටික තියාගන්න අපි මෙයාට hard එකක් මේ set කරන්න ඕනේ. ඉතින් අපිට ඒක normally 8GB GP3 model ඒක කියන්නේ GP3 කියලා කියන්නේ general purpose කියන වර්ගයේ volume එක set කරනවා. ඒක සල්ලි යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේවට සල්ලි යන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ අපි මෙතන බලමු advanced details එකේ අපිට මේක අපිට move කරන්න දෙයක් නැහැ. හරි. එහෙනම් අපි අපේ instance එක launch කරගමු. මෙයා කියන මට authentication method එකක් දෙන්න කියලා. username අපි එතකොට කරන්න ඕනේ create new එයා ගිහිල්ලා proceed without keep එයා keep එකක් ඉල්ලනවා. එතකොට අපි කරන්නේ මෙතන create new keep එක ගිහිල්ලා අපි දැන් username password කියන authentication එක හදාන්න යන්නේ. එතකොට මම මේකට නමක් දෙන්නම් mikey යතුරු. mikey කියලා දෙන්නම්. ඊට පස්සේ key එක අපිට encrypt කරන්න ඕනේ RSA කියන algorithm එකෙන්. ඊට පස්සේ ඒක මම pem file එකක් විදිහට මම download වෙන්න දෙන්නම්. ඊට පස්සේ දැන් මම හදනවනේ launch instances දෙන්නම්. ඔව් දැන් එයා කීප එකක් හදන ගමන්ම දැන් instance එක launch වෙනවා. මට පේනවා මේ මගේ key එක pem file එක key එක download වුණා. හරි. දැන් අපි මේ EC2 instance එකේ dashboard එකට යමු. දැන් ඔයාලට පේනවා මගේ instance එක run වෙනවා. instance running එකට ගියාම මේ තියෙන්නේ my web server කියන virtual server එක දැන් running කියන mode එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මට මේකට log වෙන්න පුළුවන්. කොහොමද log වෙන්නේ? අපි එහෙම ක්ලික් කරපුවාම මෙයාගේ පෙන්නනවා virtual server එකේ virtual server එකට තියෙනවා IP address එකක්. දැන් මම remote log වෙන්න යන්නේ මගේ මේකට. අපි එක ඊළඟ වීඩියෝ එකකින් කරමු.